අයිබෝවන් මමද මේ තරමක් ප්‍රමාද වෙලා හැරුණේ එළියට ගිහිල්ලා සතියන්තේ පත්තර ටික ගත්තා. මගේ අතේ තියෙනවා මේ නිව්යෝක් ටයිම්ස්, නිව්යෝක් පෝස්ට් පුවත්පත, වෝල් ස්ට්‍රීට් ජර්නල් එක, ඩේලි නිවුස්, මේ ඇමරිකාවේ තියෙන ඩේලි නිවුස් එකක්. මේ දවස්වල ඊට අමතරව මේ මම උදේ ගිහිල්ලා බැලුවා BBC, CNN, Al Jazeera, Guardian, TRT World වෙබ් අඩවි වලට ගියාට පස්සේ මේ අද විතරක් නෙමෙයි මේ දිනවල මේ මුළු මහත් ලෝකයේම වඩාත්ම කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාවක් තමයි ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ආතතීන්. ඔබ දන්නවා මේ වන විටත් පර්සියානු ගල්ෆ් කලාපයට ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ගේ ප්‍රධානතම යුද නෞකා, ගුවන්යානා ප්‍රවාහන නෞකා දෙකක් ඕමාන මුහුද ආශ්‍රිතව ස්ථානගත කරලා තිබෙනවා. ඒ වගේම ප්‍රහාරක ජෙට් යානා මේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් කිසියම් කලාපයකට යොදවනවා කියලා කියන්නේ ඒක මේ කලාපයටම මේ යුද අවදානමක් ඇති කරන කාරණයක්. මම මාධ්‍යකරුවෙක් හැටියට මේ ඇමරිකාවේ යුද නෞකා දෙකකට මම ගොඩ වෙලා තිබෙනවා. ඔය USS Abraham Lincoln කියන නෞකාව ගත්තොත් එහෙම අක්කර 4.5ක් විතර විශාලයි. බටින් 5000ක් විතර ඉන්නවා. ඔය F-14 F-35 වගේ ප්‍රහාරක ගුවන්යානා 100ක් විතර මේ නෞකාවේ තිබෙනවා. ඉතින් ඇත්තටම බැලුවොත් මේවා පාවෙන යුද කඳවුරු. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ මේසා විශාල නාවික බලඇණියක් අර ට්‍රම්ප් කිව්වා වගේ මේ ආමඩා එකක් මේ පර්ෂියන් ගල්ෆ් ප්‍රදේශයේ යෙදවීම ඇතුළේ ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ පැහැදිලිවම යුද සූදානමක් තිබෙනවා. ඒ අතර එවැනි ප්‍රහාරයකට මුහුණ දීම සඳහා ටෙහෙරාන පාලනයේත් සූදානමක් තිබෙනවා. ඒක පැහැදිලි. ඉතින් එතකොට දැන් අද මේ ඔය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පුවත්පත් සහ නිකුත් මාධ්‍ය මේ කෙරෙහි අවධානය යොමු කළොත් එහෙම ප්‍රධාන මාතෘකා කීපයක් තිබෙනවා. එකක් තමයි අර එප්ස්ටේන් ෆයිල්ස් වල අර එංගලන්තයේ මවුන්ට් බැටන් කුමරු අත්අඩංගුවට ගැනීම, ඒ වගේම දකුණු කොරියානු නායකයා, හිටපු නායකයා අර මාෂල් ලෝ එක පැනවීම සම්බන්ධයෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදරන් මියවීම වැනි කාරණා අතර ප්‍රධාන මාතෘකාව තමයි මේ ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ආතතීන්. ඉතින් මේක ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදයේ මේ යුද සූදානම දින කිහිපයක් පුරාවට පැවතුණා. ඉතින් මේ පිළිබඳව ඔබ අනන්තවත් දුසිම් ගණනක් අනාවකි අහන්න ඇති. අද ගහයි, හෙට ගහයි, ඉදිරි පැය 24 තීරණාත්මකයි, ඉදිරි පැය 48 තීරණාත්මකයි, මේ ආදි වශයෙන්. ඉතින් බොහෝ විශ්ලේෂකයන් ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි විදේශගතවත් සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම මේ පළ කරපු අනාවැකි සමහරු හකුලා ගත්තා. සමහරු මේ YouTube වීඩියෝස් පවා ඩිලීට් කරලා තියෙනවා. මේක ඇත්තටම ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. මොකද විදේශ පුවත් විශ්ලේෂණය කියන එක මේ බොහෝ දුරට අපි මෙතෙන්දී අමතක නොකළ යුතු කාරණයක් තමයි විදේශ පුවත් විශ්ලේෂණය හුදෙක් Al Jazeera, BBC, CNN එහෙමත් නැත්නම් මම මේ ඉදිරිපත් කරපු පත්තරවල තිබෙන රුතු දිහා බලලා අපිට ඉදිරිය කුමක් සිද්ධ වෙයිද කියන කාරණේ පිළිබඳව අනාවැකි පළ කිරීම අවදානම් සහගතයි. මේක ඇත්තටම මේ ඔය ඇල්බර්ට් අයින්ස්ටයින්ගෙන් වතාවක් මේ පිළිබඳව කෙනෙක් ප්‍රශ්න කළා. මේ පරමාණුවේ ව්‍යුහය සොයා ගැනීමට තරම් ඈතට දිව ගිය මිනිස් මනසට ඇයි බැරි මේ පරමාණුව විසින්ම මනුෂ්‍යයා විනාශයට පත් කිරීම වැළැක්වීමට අදාළව දේශපාලන උපාය මාර්ගයක් සොයා ගැනීමට නොහැකියයි කියලා. ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔහු කිව්වා මේ ඒකට උත්තරේ බොහොම සරලයි මිත්‍රයා. මේ ෆිසික්ස් වලට වඩා මේ දේශපාලනයේ හඳුනා ගැනීම දුෂ්කරයි කියලා. ඉතින් අපි
අපේ විදේශ පුවත් විශ්ලේෂණයේදී අපි කල්පනා කළ යුතුයි මේ විශේෂම මානව චර්යාවන් කෙරෙහි බලපාන සාධක ට්‍රම්ප් මේ වෙලාවේ මොනවද කල්පනා කරන්නේ? කමේනි කල්පනා කරන්නේ මොනවද? පූටින් කල්පනා කරන්නේ මොනවද? මේ සියලු සාධක අපි සැලකිල්ලට ගත යුතුව තිබෙනවා. ඒ නිසා බොහොම ප්‍රවේශම්කාරීව තමයි මේ පිළිබඳව අනාවේක පළ කළ යුත්තේ. එහෙම නොවුනොත් එහෙම මේ විෂය මිනිසුන්ට අප්‍රසන්න වෙනවා. මොකද පුන පුනා අපි වැරදි අර්ථකථන, වැරදි පුරෝකථන, වැරදි ආඛ්‍යාන ඉදිරිපත් කිරීම ඇතුලේ මේ ප්‍රවෘත්ති පිළිබඳව සහ ඉදිරිපත් කරන්නා පිළිබඳව එමත් ඉදිරිපත් කරන ආයතනය පිළිබඳව තිබෙන විශ්වසනීයත්වයේ බිඳවැටීම ඇතුලේ මේක බරපතල හානියක් සමාජයට සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා බොහොම ප්‍රවේශම්කාරීව තමයි මේ ඊරානය සහ ඇමරිකා එක්සත් ජනපදයේ අතර පවතින ආතතීන් පිළිබඳ අපි ප්‍රවේශය ලබා ගත යුත්තේ. ඉතින් එක පැත්තකින් ඇමරිකා එක්සත් ජනපදය මෙතන අර්බුදයේ ප්‍රධාන වශයෙන් ගත්තොත් මේකයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල මුල් කරගෙන තමයි මේ ආතතින් උද්ගත වෙලා තිබෙන්නේ. ඉතින් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල මේක මම ඉතාම කෙටියෙන් මේ ඉතිහාසය කිව්වොත් එහෙම ඉරානයට න්‍යෂ්ටික වැඩපිළිවෙලක් තිබුණා. මේක ඇත්තටම ක්‍රියාත්මක වුණේ 1953 ඉරානයේ නායක ආචාර්ය මොහම්මද් මොසඩේ බලයෙන් පහ කිරීමෙන් ෂා පාලන බලය අත්පත් කර ගැනීම ඇතුලේ තමයි බටහිර අනුග්‍රහය ඇතිව ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණේ. නමුත් ෂාගේ වසර 25ක පාලන තන්ත්‍රය නිමාවට පත් කරමින් 1979 ඇතිවන ඉස්ලාමීය විප්ලවය මේ විප්ලවයෙන් පසු බලයට පත් වුණු පාලකයන් න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කරනවා. ඒත් එකම උද්ගත වෙනවා 1980-88 ඉරාක යුද්ධය. ලෝකයේ දීර්ඝතම සාම්ප්‍රදායික සංග්‍රාම ව්‍යාපාරය. ඉතින් එතකොට බටහිර සහාය ලැබෙන්නේ මෙතෙන්දී ඉරාකයට. ඉතින් ඉරානයේ මේ ඉස්ලාමීය පාලන තන්ත්‍රය ඉලක්ක කරගෙන මේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බටහිර රටවල් සම්බාධක පනවනවා. මොකද ෂාගේ කාලේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ආරම්භ කළාට විප්ලවයෙන් පස්සේ බලයට පත් වෙච්ච ඉරානයේ පාලකයන් මේ න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කරනවා. නමුත් පසු කාලික උනට ඒත්තු යනවා ඉරානය කියලා කියන්නේ මේ ඛනිජ සම්පත් වලින් විශේෂයෙන්ම මේ ඛනිජ තෙල් වලින් ආඩ්‍ය වුණු රටක්. ඉතින් ලෝකේ ප්‍රධානතම ඛනිජ තෙල් නිදි වලට හිමිකම් කියන රටක්. සැපයුම් කරුවෙක් හැටියට හිටියා. නමුත් ඉරානයට අවශ්‍ය වුණා මේ වැඩිපුර බොරතෙල් ප්‍රමාණයක් නැව්ගත කරන්නට නම් රටේ දේශීය බලශක්ති අවශ්‍යතාවන් සඳහා බොහෝ රටවල් සිදු කරන ආකාරයට න්‍යෂ්ටික බලය අත්පත් කරගන්නට. මේක ඇත්තටම එක්සත් ජාතීන්ගේ ওই න්‍යෂ්ටික වැඩපිළිවෙල හා සම්බන්ධව ඔස්ට්‍රියාවේ වියනා නගරයේ කේන්ද්‍ර කරගත් පරමාණු බලශක්ති ඒජන්සිය හරහා ඕනම රටකට න්‍යෂ්ටික බලය අත්පත් කර ගැනීමේ හැකියාවක් අයිතියක් තිබෙනවා සාමකාමී බලශක්ති අරමුණු සඳහා. ඔබ දන්නවා ලංකාවෙත් ඔය දෙමට කොට පාලම් පහු කරලා එනකොට පරමාණු ශක්ති අධිකාරී කියලා ආයතනයක් තිබුණා. ඉතින් එතකොට හැබැයි ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව බටහිර රටවලට කුකුසක් තිබුණා. මේ සාමකාමී අරමුණු වලට මුවා වෙලා ඉරානය පරමාණු බෝම්බයක් නිපදවනවාද කියන කාරණේ. මොකද මැද පෙරදිග කලාපයේ න්‍යෂ්ටික අවිවලට හිමිකම් කියන එකම රට ඊශ්‍රායලය. මේක කලාපීය බලතුලනයේදී වොෂින්ටනයට වැදගත් වෙනවා මේ ඊශ්‍රායලයේ පමණක් මැද පෙරදිග න්‍යෂ්ටික බලවතුක හැටියට සිටීම ඇතුලේ තමන්ගේ අරමුණු වලට බලපෑමක් එල්ලවනවට වොෂින්ටනය කැමති නැහැ. නමුත් ටෙහෙරානයේ යම් හේකින් න්‍යෂ්ටික බලවතුක බවට පත් වුණොත් න්‍යෂ්ටික අවියකට හිමිකම් කිව්වොත් එහෙම මේ මුළු මහත් කලාපයේ බලතුලනේ වෙනස් වෙනවා. ඉතින් මේක තමයි ඇමරිකාව ප්‍රමුඛ බටහිරට තිබෙන කන්සර්න් එක. ඒ අතර ඉරානය මේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනවා. ඉතින් මේකට විසඳුමක් හැටියට තමයි බරක් ඔබාමාගේ පාලන තන්ත්‍රය යටතේ 2015 වසරේ වසර දෙකක පමණ ආයාස කර සාකච්ඡාමය ක්‍රියාවලියකින් අනතුරුව ඔය ජොයින්ට් කම්ප්‍රිහෙන්සිව් ප්ලෑන් ඔෆ් ඇක්ෂන් කියලා අපි ප්‍රසිද්ධිය කියන වියනා සම්මුතිය එමත් නැත්නම් ඉරාන න්‍යෂ්ටික සම්මුතිය පිළිබඳ එකඟතාවක් ඇති වුණේ ටෙහෙරාන සාකච්ඡාකරුවන් සහ බටහිර රටවල් අතර. ඉතින් මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට 2015 ඇති කරගත්ත සම්මුතින් ප්‍රකාරව ඉරානයේ Tamanගේ
න්‍යෂ්ටික ඇතැම් න්‍යෂ්ටික බලාගාර පසා දැබීමට න්‍යෂ්ටික වැඩපිළිවෙළ සීමා කිරීමට තමන් සතුව තිබෙන යුරේනියම් ප්ලුටෝනියම් සංජිත විනාශ කිරීමට ඇතැම් න්‍යෂ්ටික බලාගාර පර්යේෂණ බලාගාර බවට පත් කිරීමට තීරණය කළා. ඊට පිළිතුරු වශයෙන් බටහිර රටවල් ටෙහෙරාන පාලනයට පනවන ලද සම්බාධක ක්‍රමක්‍රමයෙන් ලිහිල් කළා. ඉතින් ඉරානය ඇත්තටම ගත්තොත් ආපසු වතාවක් අන්තර්ජාතික ප්‍රජාවත් සමග ලෝක ආර්ථිකයත් සමග එකතු වන්නට මේක අවස්ථාවක් ඉඩ ප්‍රස්ථාවක් උදා වුණා. නමුත් ට්‍රම්ප්ගේ පළවෙනි දුර කාල සීමාව තුළ 2018 අවුරුද්දේ ට්‍රම්ප් ඒක පාර්ශවීකව මේ න්‍යෂ්ටික සම්මුතියෙන් බැහැර වෙනවා. බැහැර වෙනවා විතරක් නෙමෙයි ඔහු ඉරානයට අර මැක්සිමම් ප්‍රෙෂර් කැම්පේන් එකක් හැටියට ටෙහෙරාන පාලනයට එරෙහිව සම්බාධක යලිත් බලාත්මක කරනවා. අනතුරුව ඉරානය තමන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ආපසු ඉදිරියට ගෙන යනවා. ඉතින් ඔය අවසානයේ බැලුවොත් එimhe සාමාන්‍යයෙන් ඔය සාමකාමී බලශක්ති අරමුණු සඳහා 3% පමණ ප්‍රමාණයක් යුරේනියම් බල ගැන්වීමේ හැකියාව තිබුණත් ඉරානය මේක මේ 60% පමණ දක්වා මේක වැඩි කරා. මොකද 90%ක් වගේ තත්ත්වයකට මේක ගෙනාවොත් එහෙම මේවා වෙපන්ස් ග්‍රේඩ් යුරේනියම් බවට පත් වෙනවා. එතකොට අවියක් නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් එතකොට ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමේ අභියස තමයි සිටින්නේ. මේ නිසා තමයි ඔබ දන්නවා පසුගිය වසරේ ජූනි මාසයේ දින 12 යුද්ධයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර මේ දින 12 යුද්ධයේ දෙපාර්ශ්ව අතර දරුණු සටනක් ගැටුමක් ඇති වුණා. මම ඇත්තටම අපි මාධ්‍යවේදීන් කණ්ඩායමක් අපි පසුගිය වසරේ ඊශ්‍රායලයේ චාරිකාවක නිරත වුණා. අපි මේ ඉරානයේ ප්‍රහාරවලට ලක් වුණු ඊශ්‍රායලීය ස්ථාන සියසින් දැක බලා ගත්තා. මගේ ළඟ තියෙන වීඩියෝස් පවා අපි මේ ගාසා බෝඩර් එකටත් ගියා. හයිෆා වලට ගියා. ඉතින් මේ යුද්ධයෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදය කිසියම් ආකාරයකට සංකේතාත්මකව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළා. හැබැයි මීට පිළිතුරු වශයෙන් ඉරානයත් ඇමරිකා එක්සත් ජනපදයේ කඳුරු වලට ප්‍රහාර එල්ල කළා. හැබැයි මේක සංකේතාත්මකව සිද්ධ වුණු එකට එක ප්‍රහාරයක්. නමුත් මේකෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට ලොකු බලපෑමක් සිද්ධ වුණා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේ නිසා තමයි දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු කල්පනා කරනවා මේ මොහොත තමයි ඉරානය කොටු කර ගැනීමට එහෙම නැත්නම් ඉරානය දුර්වල කර ගැනීමට හොඳම අවස්ථාව කියලා. ඉතින් මේකට හොඳ ආරම්භයක් ගත්තා. ඉරාන පාලනයට එරෙහි උද්ඝෝෂකයන් පසුගිය දෙසැම්බර් මාසයේ සිට ජනවාරි මාසයේ දක්වා රට පුරා පැනනගුණු ජනතාව විරෝධතා මේ විරෝධතාවලදී මේ සංඛ්‍යාලයකන අද මගේ මේ වෝල් ස්ට්‍රීට් ජර්නල් එකේ තිබෙන සංඛ්‍යාලයකවලට අනුව පුද්ගලයන් 7000ක් පමණ වර්ණයට පත් වෙලා තිබෙනවා. අත්තරංගුවේ පසු වෙනවා ඉරාන උද්ඝෝෂකයන් 53000ක් විතර. එතකොට දැන් ඔය ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද්ධය එනකොට ඊශ්‍රායලය ඔය ඔක්තෝබර් 7 වෙනිදා එල්ල කරන ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඔය නෝවා ඇටැක් එක අපි අතරම නෝවා ඇටැක් එක සිදු වුණු ස්ථානයටත් ගියා. ප්‍රසාදුත් මගේ මිත්‍රයාත් ගියා. අපි ඔය කිබුත්සි ගම්මානයටත් ගියා. එතකොට මේ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලයේ දියත් කරපු සංග්‍රාමය ඇතුලේ ඉරානයේ ප්‍රොක්සිස්ලා සියල්ල දුර්වල වුණා. ලෙබනනයේ හිස්බුල්ලා, යේමනයේ හූතිවරු, අනෙක් අතර සිරියාවේ ඉරාකයේ ආශ්‍රිතව, අනිත් එක පලස්තීනයේ හමාස්, ඉස්ලාමික් ජිහාඩ්, මේ සියලු ප්‍රොක්සිස්ලා දුර්වල කිරීමේ තත්ත්වයක් ඇතුලේ අනතුරුව ඉරානයේ රට අභ්‍යන්තරයේත් මේ ඉරාන පාලන තන්ත්‍රයට එරෙහිව විරෝධතා පැන නැගුණාට පස්සේ සහ සිරියාවේ විශේෂයෙන්ම බෂර් අල් අසද්ගේ පාලන තන්ත්‍රයේ බිඳවැටවීම ඇතුලේ. මොකද අපි ඔය රූපවාහිනී සිව්දෙස වැඩසටහන නිතර කතා කරපු කාරණයක් ඔය බටහිර කියමනක් තිබුණා the road to Tehran runs through Damascus කියලා. කියන්නේ සිරියාව වටලා තමයි ඉරානයට ප්‍රවේශ වෙන්නට ඕනේ කියලා. දැන් අසාදුත් ගිහිල්ලා ඉවරයි. රුසියාව දැඩි උත්සාහයක් දරුවා අසාද්ගේ පාලනය මේ බේර ගන්නට. මේක නොහැකි වුණා. ඉතින් මේ වෙලාවේ බටහිර කල්පනා කරනවා මේක තමයි හොඳම අවස්ථාව කියලා ඉරානයට පහර දෙන්නට. ඉතින් මේ නිසා මේක මේ ඉරානයේ වටලෑම ඇතුලේ බටහිර ප්‍රහාරයක් අර ඉමිනන්ට් එල්ලවන්නට දැඩි අවධානමක් තිබෙනවා. හැබැයි ටෙහෙරානයේ මෙවැනි ප්‍රහාරයකට මුහුණ සඳහා ටෙහෙරානයටත් තියෙන තුරුම්පු. දැනට ඔය IRGC එක ඉරානයේ විප්ලවකාරී සන්නද්ධ බලකාය ඔවුන්ට දැන් අර ඔවුන්ගේ බලය විමධ්‍යගත කරලා තිබෙන්නේ. මොකද යම් හේකින් ඉරානයට සැකයක් තිබෙන ඔය ඊශ්‍රායලය හිස්බුල්ලා වරුන්ට නැත්නම් හමාස් එකට ගැහුවා වගේ
ඉරානයේ දේශපාලන නායකත්වයේ සහ යුද නායකත්වයේ ඉලක්ක කරගෙන අර පළවෙනි ලේයර් එක විනාශ කරොත් එහෙම රට වැටේ කියලා. ඉතින් මේ නිසා බලය විමධ්‍යගත කරලා උන් දැන් පළවෙනි ලේයර් එක විනාශ කළත් ඊළඟ ලේයර් එක ඒක උන්ගේ එක තුරුම්පුවක්. ඊළඟට ওই දින 12 යුද්ධයෙන් අනතුරුව ඇමරිකාව එල්ල කරපු ප්‍රහාරවලදී ඉරානය තදට ගහන්න පුළුවන්කම තිබුණා. මොකද ඇමරිකානු දැන් ඉරානයේ තුරුම්පුව එක ප්‍රධාන තුරුම්පුවක් තමයි ඉරානයට පුළුවන් හෝමුස් සමුද්‍ර සංධිය වසා දමන්නට. ඉරානයේ මෑතක අභ්‍යාසයකදී తాවකාලිකව හෝමුස් සමුද්‍ර සංධිය වසා දැමුවා. දැන් රුසියාවත් නාවික අභ්‍යාසවලට ඉරානයත් එක්ක සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඉතින් යම් හේකින් හෝමුස් සමුද්‍ර සංධිය දැන් අර පසුගිය යුද්ධයේදී වසා දැමුවේ නැහැ. මොකද ඉරානයට උවමනාවක් තිබුණේ නැහැ. මොකද ඉරානය ඒක සැලකුවේ මේ අතරම ඉරානයේ ඉස්රායලට එල්ල කරපු ප්‍රහාර වලින් ඉස්රායලට ලොකු බලපෑමක් එල්ල වුණා. මේ දෙපාර්ශ්වය එක තැනකට ආවේ සටන් විරාමයක් පිළිබඳ එකඟතාවයකට ආවේ දෙපාර්ශ්වයටම හානි සිද්ධ වුණා. ඒ නිසා ඉරානයට ඒ මොහොතේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ ලෝක ආර්ථිකයට බලපෑමක් කරන්නට හෝ ඇමරිකාවේ කඳවුරු වලට. දැන් ඇමරිකානු කඳවුරු තිබෙනවා මේ පර්සියන් ගල්ෆ් කලාපයේ කටාර් වල, බහරේන් වල, ඕමාන් වල, එක්සත් අරාබි එමිරාජ්‍යයේ, සෞදි වල, ජෝර්දානි මේ කඳවුරු වලට දැඩි ප්‍රහාරයක් ඉරානය එල්ල කළේ නැහැ. හැබැයි ඉරානය යම් හේකින් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරයක් එල්ල කළොත් මෙවර ලෝකේ නැව්ගත තෙල් වලින් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කරන හෝමුස් සමුද්‍ර සංධිය වසා දැම්මොත් මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. මේක ඉන්දියාවට, චීනයට, රුසියාවට එල්ල වෙන බලපෑම සහ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සිද්ධ වෙන බලපෑම ඇතුලේ මේ සංග්‍රාම ප්‍රයත්නය තුළ විරෝධය මේ ප්‍රහාරකයා කෙරෙහි යොමු වන්නට පිළිවන්. ඉරානය ඒ තුරුම්ප පාවිච්චි කරන්න පුළුවන්. අනෙක් අතර දෙවෙනි කාරණේ තමයි අර මම කියපු ඇමරිකා එක්සත් ජනපදයේ කඳවුරු ඉලක්ක කරගෙන ඕ ඇතැම් විට ඇමරිකානු යුද නෞකා ඉලක්ක කරගෙන දැන් අද මේ ඇත්තටම මේ වෝල් ස්ට්‍රීට් ජර්නල් එකේ තියෙනවා මේක ඉතා වැදගත් මේ කොහොමද ඉරානයේ මේකට දක්වන ප්‍රතිචාරය කුමක් වෙයිද කියන එක. ඉරානයේ තිබෙනවා මේ මිඩ් රේන්ජ් බැලිස්ටික් මිසයිල්ස් 2000ක් විතර තියෙනවා. මේවට පුළුවන් ඊශ්‍රායලය දක්වා ප්‍රහාර එල්ල කරන්නට. තව තිබෙනවා ෂෝට් රේන්ජ් මිසයිල්ස් අර මම කියපු ඇමරිකානු කඳවුරු ඉලක්ක කරගෙන පහර දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා මිසයිල්ස් සහ ටෝපිඩෝ බෝට්ස් තිබෙනවා. ඉතින් ඇමරිකානු යුද නෞකා ඉලක්ක කරගෙන යම් හේකින් ප්‍රහාරයක් එල්ල වුණොත් එහෙම මේ යුද්ධය හා සම්බන්ධව මොකද බොහෝ දුරට ඇමරිකානු කොංග්‍රසයත් අනුමැතිය ලබා දීලා නැහැ. බ්‍රිතාන්‍ය මේ යුද්ධයට සහභාගී වීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ වගේම අපි දැක්කා ඇතැම් ඇමරිකාවේ හිතවත් අරාබි රටවල් ගල්ෆ් රටවල් ඇමරිකාවට තමන්ගේ යුද කඳවුරු පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා තීරණයක ඉන්නවා. ඉතින් පෙරලා මේක දිග්ගැසෙන යුද්ධයක් බවට පත් වුණොත් මේක වොෂින්ටනයට ට්‍රම්ප්ගේ ජනමතයට බලපෑමක් එල්ල වෙනවා. කොහොම වුණත් මේ යුද්ධය පිළිබඳව අනාවැකියක් පළ කිරීම උගහටයි. අර මං කියපු මේ මිනිස් චර්යාවන් මේ කෙරේ බලපාන නිසා. හැබැයි අපි වගේ රටවල් බොහෝම විමසිල්ලෙන් පසුවිය යුතුයි. විශේෂම මේ 100% ඛනිජ තෙල් අපනයනය මත රඳා පවතින රටවලට ඉදිරි කාලයේ එක පැත්තකින් යුක්‍රේනීය යුද්ධයක් පවතින තත්ත්වයක් තුළ මැද පෙරදිගින් ලැබෙන තෙල් ටිකත් නොලැබී යාමේ අවදානමක් තිබෙන තත්ත්වයක් ඇතුලේ අපිට අපි වගේ රටවලට විශාල ආර්ථික පීඩාවන් වලට මුහුණ දීමට සිදුවන්නට පුළුවන්. මේ නිසා තමයි මේ මැද පෙරදිග කලාපයේ උද්ගත වෙන සිදුවීම් පෙළ කෙරෙහි අපි බොහොම සුපරීක්ෂාකාරීව අවධානයෙන් පසුවිය යුත්තේ. මම විජය දිසානායක ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ සිට අපි ඉදිරියටත් උද්ගත වන තත්ත්වයන් පිළිබඳව මේ ආකාරයට සාකච්ඡා කරමු. ඔබට සුබ දිනයක් සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.